අද ජොබ් රෝල් එක තමයි දැම්මෙන් ජොලක් කපලා සිලින්ඩර් 4ක් බස්සන එක. එතකොට මුලින්ම මගේ පුරුද්දක් තියෙනවා ජොබ් එකට ගියාම ජොබ් එක පටන් ගන්න කලින් මීටරේ ඔන්න එක මම ඇරලා පොටයක් ගහලා දෙනවා. මේ වගේම ජොබ් එක ඔෆ් වුණාමත් මීටරේ පොටයක් ගහලා දෙනවා. මොකද මම එහෙම කරන්න හේතුවක් තමයි බිල් එක ලියන්න ගියාම එතකොට එයාලගෙන් ප්‍රශ්නයක් නැහැ. මොකද අපි ස්ටාර්ට් එකයි ඔෆ් එකයි එයාලට දීලානේ තියෙන්නේ. වල කපලා සිලින්ඩර් 4ක් බස්සලා ෆිනිෂින් රෝල් එකේ එද්දි කොහොමත් 1.7ක් විතර ගිහින් තිබ්බා. සාමාන්‍යයෙන් එච්චර වෙලාවක් යන්නේ නැහැ. කොහොමත් 0.4ක් 5ක් වගේ තමයි යන්නේ. එච්චර වෙලාවක් ගියේ සාමාන්‍යයෙන් අඩිය ටික ලොකු ගලක් කුඩු ගල සෙට් වුණා. කුඩු ගල කඩද්දි පොඩ්ඩක් අමාරුයි. ප්‍රශ්නයකට තිබ්බේ මේ සිලින්ඩර් වල අර තව තුනක් විදිනවනේ සාමාන්‍යයෙන් මේක විදලා තිබුණේ නැහැ. සාමාන්‍යයෙන් වලල්ලක් ගත්තාම මේකේ තව තුනක් විදිනවා. අර ඇතුලේ පිරෙන වතුර එළියට පොඩ්ඩක් වාෂ් වෙන්න වගේ. මේක ඒව තිබුණේ නැහැ. ඒ හින්දා අපිට පොඩ්ඩක් බස්ස ගද්දි පොඩ්ඩක් අමාරු වුණා. අමාරු වුණා කියන්නේ අර තව තිබ්බනම් අපිට කම්බියක් දාලා හරි කම්බයක් දාලා හරි බෙල්ටයක් දාලා හරි අපිට තව වලින් දාලා බකට් එකෙන් උස්සලා තියන්න පුළුවන්. මේ වගේ කිසිම දෙයක් තිබුණ නැතිඳ අපිට වලලු බස්ස ගන්න පොඩ්ඩක් අමාරු වුණා. වලලු බස්සලා සාමාන්‍යයෙන් අපි වල වහන කෑල්ල තියෙනවනේ. එතකොට අපි පස් දාන්න ඕනේ වලේ වටේට. මොකද දන්නවද එහෙම නැත්තම් අපි එක පැත්තට විතරක් දැම්මොත් වලල්ල තල් වෙන්න පුළුවන් ඉඩ තියෙනවා ගොඩක්. අපි බලමු අන්තිම වෙනකම් වීඩියෝ එක.